ඉතින් අද අපි බලමු රසම රස කිරියල කරියක් හදාගන්න විදිහ. මේක මේ විදිහට හැදුවම ඇත්තටම හරිම රසයි. මුලින්ම කිරියල ටික මේ විදිහට ගේටරයකින් අපි හොඳට සුද්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මේ කිරියල ටික හොඳට දෙපාරක් තුන් පාරක් වතුරින් සෝදගෙන ටිකක් මහතට මේ වගේ පෙති කපා ගන්නවා. මේ පේන ගානට වගේ කපා ගන්න. ඊට පස්සේ අපි මේකට ලුණු කහ තැම්බෙන්න අවශ්‍ය වතුර එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ පියනකින් වහලා හොඳට තම්ම ගන්නවා. මේ ගානට තැම්බුණාට පස්සේ අපි ලිප ඕෆ් කරගෙන මේකේ ඉතුරු වතුර ටික පෙරාගෙන අයින් කර ගන්නවා. ඊට පස්සේ සුදු ලූණු අමු මිරිස් රම්පෙ කරපිංචා එකතු කර ගන්නවා. ඒකටම අමු තුන පහ උළුහල් ටිකක් රස අනුව ලුණු කහකුඩු ස්වල්පයක් මිටිකිරි එකතු කරගන්නවා. මිටිකිරි මේක වැහෙන ගානට වගේ එකතු කරගෙන හොඳට කලවම් කරගෙන අපි මේක උයා ගන්නවා. මේ වෙලාවේදී කිරි ටික කැට ගැහෙන්න නොදී කැරි කැඩෙන්නේ නැති විදිහට හැදිකා ගන්න ඕනි. මේ වෙලාවේදී මම සෝදලා පිරිසිදු කරගත්ත මුරුංගා කොළ ටිකක් එකතු කරගන්නවා. මොකද කිරියල කියන්නේ උෂ්ණ අධික කෑමක්. ඊට පස්සේ ලිපෙන් බාගන්න කිට්ටුව බැදපු 3-5 කුඩු ටිකක් උඩින් ඉහා ගන්නවා. ඊට පස්සේ ආයෙ මේ ටික හොඳට මිශ්‍ර කරගෙන ලිප ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් මේ කිරියල කරිය මේ විදිහට හැදුවම හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට කිරියල කරියක් හදලා බලන්න. එහෙනම් සුබ දවසක්.